චෝ එන්ජල්ස් ටච් මගේ channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්න මම රශ්මි. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ glow healthy ඒ වගේම dark spots තියෙනවා නම් pimple තියෙනවා නම් හැම එල්ලා වැටිලා නම් මේ හැම දෙයකම ගොඩාක් හොඳ. ඒ වගේම ඉක්මනින්ම හැම glow up කරගන්න පුළුවන් treatment එකක් අරගෙන ආවේ මේ තියෙන අයිස් කියෝ. ඉතින් ඔයාලට පුළුවන් මේක දෙවිදිහකට හදාගන්න. දැන් මම මේ අරගෙන තියෙන්නේ සම්පූර්ණ රතු වලයක් භාගයක්. එහෙමම ෆීසර් කරලා. මේක තඹපු එකක්. තඹන්නේ තුනත් ෆීසර් කරන්න පුළුවන්. ඉතින් මෙහි තියෙන මේ වගේ වෙහින්ද මට ඒක තමයි ගන්න උනේ. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේකේ ග්‍රේඩ් කරලා හරි බ්ලෙන්ඩ් කරලා හරි ජූස් අරගෙන ජූස් එක අයිස් කියුබ් කරලා ගන්න. ඇප්ලයි කරන්න කලින් මූණ හොඳට පිරිසිදු වෙලා තියෙනවනේ මූණේ කිසිම කුණු දුවිලි තියෙන්න බෑ. මූණ හොඳට පිරිසිදු කරගත්තට පස්සේ අපේ පෝස් ඕපන් වෙලා තියෙන. එතකොට අපේ මේ කරන ට්‍රීට්මන්ට් එකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට like a blush මේ විදිහට හොඳට උඩු අතට ඔයාලට මේ ට්‍රීට්මන්ට් එක කරගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බීට්රූට් එක ගන්න එකේ වාසිය තමයි ඒ කියන්නේ බ්ලෙන්ඩර් කරන්නේ නැතිව. එතකොට මෙහෙම වැක්කිරෙන්න එහෙම බලනවා. දැන් මේකේ ගෑවෙන්නේ කූල් එකත් එක්ක අර ගොඩක්ම දිය වෙලා එන ප්‍රමාණය අඩුයි. ඒ හින්දා මම මේකට කැමති. ගොඩාක් හොඳයි ස්කින් එකට. මෙන්න මේ විදිහට උඩු අතට තමයි අපි කරගන්නේ. සාමාන්‍යයෙන් මම මේ ට්‍රීට්මන්ට් එක සතියට 3 වතාවයි කරන්නේ. මම ඊට වඩා කරන්න යන්නේ නැහැ. මොකද අයිස් කියුබ් උනත් දිගින් දිගටම කරනකොට අපේ ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා. මොකද මට තියෙන්නේ සාමාන්‍ය නෝමල් හමක්. ඉස්සර නම් ඔයිලි ස්කින් එකක් තිබුණා. දැන් මට තියෙන්නේ නෝමල් ස්කින් එකක්. ඒ වගේම අර අයිස් කැටයක් ස්කින් ට්‍රීට්මන්ට් එක කරනට වඩා දරා ගන්න පුළුවන් ප්‍රමාණයේ කූල් එකක් තමයි හැමට ලැබෙන්නේ. ඉතින් දැන් ට්‍රීට්මන්ට් එක කරලා ඉවරයි. මම මේක හොඳට මුණට උරා ගන්න මෙහෙම තියලා වෙලුණාට පස්සේ සාමාන්‍ය කූල් වතුරෙන් හොදනවා. ඊපස්සේ පුළුවන් ඔයාලට ටෝන් එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයාලගේ ඩේ ක්‍රීම් එක හෝ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන්න පුළුවන්. බෙල්ලටත් දාගන්න මතක ඇතුව. එහෙනම් අය ඉක්මනින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්නම්. චෝ චෝ.